එකමත් එක කාලෙක සින්ඩරෙල්ලා කියලා ලස්සන ගෑනු ළමෙක් ජීවත් වුණා. එයා ජීවත් වුණේ එයාගේ කුඩම්මා එක්කයි සහෝදරයෝ දෙන්නයි එක්ක. එයාලා සින්ඩරෙල්ලට සැලකුවේ හරීම නපුරු විදිහට. දවසක් රාජකීය උත්සවයකට නගරේ හැම ගෑනු ළමයෙක්ටම මාලිගාවට එන්න කිව්වා. හැබැයි සින්ඩරෙල්ලට උත්සවයට යන්න අලුත් ඇඳුමක් තිබුණේ නැහැ. වාසනාවකට වගේ සුරංගනාවියක් ඇවිත් සින්ඩරෙල්ලට වට්ටාක ගෙඩියකින් ලස්සන කරත්තයකුත් ඒ වගේම මායා බලයෙන් ලස්සන ගවුමකුත් වීදුරු සපත්තු දෙකකුත් මවලා දුන්නා. සුරංගනාවිය කිව්වා රෑ 12 වෙන්න කලින් උත්සවයට ගිහිල්ලා එන්න කියලා. රෑ 12 වෙද්දි මායා බලය ඉවර වෙනවා කියලාත් කිව්වා. සින්ඩරෙල්ලා උත්සවයට ගියා. සින්ඩරෙල්ලාගේ ලස්සන දැකලා කුමාරයා සින්ඩරෙල්ලාට වශී වුණා. සින්ඩරෙල්ලා එක්කම විතරයි කුමාරයා නැටුවේ. කොහොම හරි රෑ 12 වුණා. ඉතින් සින්ඩරෙල්ලාට මතක් වුණා සුරංගනාවිය කියපු දේ. ඉක්මනට සින්ඩරෙල්ලා මාලිගාවෙන් එළියට දිව්වා. හැබැයි කොහොම හරි සින්ඩරෙල්ලා දිව්වේ වීදුරු සපත්තුවකුත් මාලිගාව ඇතුළේ දාලා. ඉතින් කුමාරයා කොහොම හරි සපත්තුවේ පිහිටෙන් සින්ඩරෙල්ලාව හොයාගත්තා. එයාලා සතුටින් ජීවත් වුණා. අවසానයි.